එන්න අපි හැමෝම මේ ගමන යමු. ඔයා ඉපදුනේ අවුරුදු 20කට 30කට 40කට නැත්නම් 50කට කලින් වෙන්නත් පුළුවන්. හරි කමක් නැහැ. දැන් ඔයා ඔයාගේ ගමනේ කොතන හෝ ඇති. මුල මැද අග කොතන හරි. ඒකට වයස අදාළ නැහැ. ඔයාගේ උත්සාහය කැපවීම වගේම ඉවසීම දරා ගැනීම මේ හැමදේම මොහොත ශක්තියක් විතරමක් ඇති. මොකද ඔයයි මමයි එකම වෙලාවට යන්නේ නැහැ. එකම වේගයෙන් යන්නත් බෑ. ඔයා මම නුවණ නිසා. අපි දෙන්නගේ කතාව දෙවිදියක් නිසා. අතීතයේදී ඔයාට මට ලැබුණු අවස්ථා, බාධා, පීඩා නැත්නම් අත්දැකීම් වෙනස් නිසා. දැනුගත්කම, සමාජ දැනුම, අවබෝධය, දැනෙන විදිය, උරුණු විදිය, ඒ වගේම විශ්වාස, බිය, සැක, සංකා මේ හැමදේම වෙනස් නිසා. හැබැයි මටත් ඔයාටත් දෙන්නටම පුළුවන් පැහැදිලිවම ගමනක් යන්න. එතනයි ඔයාගේ ඇරඹුම. එතනයි ඔයාගේ හැරවුම. එතනමයි ඔයාගේ නැවතුම. එයයි ඔයාට දැනෙන තැන. ඔයා කවදාවත් එක දිගට ලස්සනට කෙලින් මාර්ගයක් බලාපොරොත්තු වෙන්න එපා. ඔයාගේ ගමනේ කෙළවර ලස්සනට පෙනේ කියලා හිතන්නවත් එපා. කඳු, පල්ලම්, බංගු, හරස් මාර්ග, බාතක ඔය පාරෙම යන වෙනත් අයගේ හිරිහැර සමහර විට අනතුරු වුණත් හමු වෙන්න පුළුවන්. මුණ දෙන්න පුළුවන්. හැබැයි ඔයා කල්පනාවෙන් සෝදිසියෙන් විශ්වාසයෙන් යන්න. මොකද ගොඩක් මිනිස්සු ඔය පාරේ ගිහින් දිනුම් කනුව ළඟ නැවතිලා තියෙනවා. තව පිරිසක් පසුපස එන ගමනුත් ඉන්නවා. ඉතින් ඔයාටත් ඒ ගමන යන්නම වෙනවා. නොගිහින් ඉන්න බැරි නෑ. හැබැයි ගියොත් ඔයා අනිවාර්යෙන් දෙමු. මම දන්නේ නෑ ඔය ඔයාගේ හොඳම පාරද ළඟම පාරද කියලා. හැබැයි ඔය පාර පැහැදිලි නම් ඕනමට වඩා කෙටි පාරවල් වෙනස් පාරවල් හොයන්න යන්න එපා. මොකද වංගු ගහලා අන්තිම අතරමං වුණොත් අන්තිමට ඔයාට එක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඉක්මන් කොට වෙන්නත් පුළුවන්. තව දෙයක් ඔහොම යනකොට ඔයා ඉදිරිය විතරක්ම බලන්න එපා. ටිකක් හිමිහිට යමු. වටපිට අස්සිරි බල ලස්සන ගහකොළ මල් සතා සිව්පාවා අලුත් දේවල් මේවා දැක බලාගෙනම යන්න පුළුවන්. ඔයා ඊතලයක් වෙඩිල්ලක් වෙන්න ඕනේ නෑ. ඔයාගේ වේගයෙන්ම ඔයා යන්න. එයාට පහු කරගෙන ගියද ඔයා විඳිමින් යන්න. දැන් පේනවනේ ඔයා ඔය නරඹන්න ආසම තැන වෙන්න පුළුවන්. මුණ ගැහෙන්න ආසම කෙනා වෙන්නත් පුළුවන්. හොඳම හමුවීම නැත්නම් හිමිවීම වෙන්න පුළුවන්. ඔයාගේ පාර හරියටම හරි වෙන්න පුළුවන්. කෙලවර තමයි ඔයා දිනන තැන. නැවතිලා ඉන්නකොට ලේසි වගේ නම් යනකොට වෙහෙසයි වගේ නම් හිතලා බලන්න. යනකොට තමයි අපිට ජීවිතේ ගොඩක් දේවල් හමු වෙන්නේ. නැවතිලා ඉන්නකොට ලැබෙන්නේ මේ මොහොතට විවේකයක් විතරයි. එහෙනම් දැන්ම ලෑස්ති වෙන්න. ඔයාට ඔය තියෙන දේවල් නම් හොඳටම ඇති. පරිස්සමට අඩිය තියලා දැන් පටන් ගන්න. මේ ඔයාව අරගෙන යන ගමනක් නෙවෙයි. ඔයා අරගෙන යන ගමනක් වෙන්න තමයි ඕන. හැමෝම යන ගමන වෙන්න ඕනෙත් නෑ. ඔයාට දැනෙන ඔයාගේ නිවන නැත්නම් ඔයාගේ සැනසීම හොයාගෙන යන්න. ඔයා ඔය පාරම යන්න. කාටවත්ම හිරිහැරයක් නොකර. දැනටමත් ඔයා යමින් ඉන්න කෙනෙක් නම් ඔයා පහු කළ දේවල් මතක් කරගෙන ඉදිරියේදී වෙන්න පුළුවන් අඩුපාඩු හදාගෙන යන්න. ඔයාගේ වේගය අඩු වැඩි කරගන්න. අරමුණ නැත්නම් නැවතුමට තියෙන දුර ගැන අවබෝධයෙන්ම යන්න. හමු විය හැකි දේ ගැන ඔය උපකල්පනය කරන්න. අවධානයෙන්ම ඉන්න. මං ආයෙම කියනවා. ඔයා ඉන්නේ කොතන වුණත් එතන ඉඳන් ඉදිරිය බලාගෙනම යන්න. පසුපස එන අය ගැන, ඔයාට ඉදිරියෙන් යන අය ගැන ඔය දැනගෙන හිටියාම ඇති. හැබැයි ඒ ගැන වද වෙන්න කාලය ගත කරන්න යන්න එපා. මොකද මේ ගමන ඇතුලේ ඇත්තම තියෙන ඔයාගේ ජීවිතය, ඔයාගේ අනාගතය, ඔයාගේ වාසනාව නැත්නම් ජයග්‍රහණය. මේක ලස්සන දෙයක් වෙයි. ඔයා දැකපු, විඳපු, පහු කරපු මේ හැමදේම එක්ක. ඉතින් ඔයාට ඔයාලා හැමෝටම සුබ ගමන්. පරිස්සමට හිමිහිමිට ලස්සනට ඔයාගේ ගමන මේ දැන්ම යන්න පටන් ගන්න. හැමෝටම බොහොම ස්තුතියි.